Hello guys, මේ වීඩියෝ එකකින් කියන්න හදන්නේ මෙන්න මේ හොටෙල් එක ගැන. හොටෙල් එන්ට්‍රන්ස් එකට අපිට අපේ වෙහිකල් එකක යන්න අමාරුයි. අපිව එක්කගෙන යන්න වාහනයක් එනකන් ටිකක් වාඩි වෙලා හිටියා. අපිව එක්ක යන්න ආවේ ලෑන්ඩ් මාස්ටර් එකක්. ආදිවාසීන්ගෙන් කෙනෙක්ට තමයි මම මේ ආයිබෝවන් කියන්නේ. මේ හොටෙල් එක තියෙන්නේ රතුගල කියන ආදිවාසී ගම්මානයේ අසල. අපි චෙක් ඉන් වෙද්දී චෙක් අවුට් වෙද්දී අපිව පිළිගන්න ආචාර කරන්න ආදිවාසීන්ගෙන් දෙන්නෙක් එතන ඉන්නවා. ඒ වගේම මේ හොටෙල් එකේ සේවක පිරිසෙන් 75%ක්ම විතර ඉන්නේ මේ අවට ගම්වල ජීවත් වෙන අය. මේකේ රූම්ස් තියෙන්නේ ටෙන්ට් විදියට. අපි මේ අපේ ටෙන්ට් එකටයි යන්නේ. අපේ ටෙන්ට් එක තිබුණේ ලොබි එකෙන් ටිකක් ඈතට වෙන්න. ඔන්න ඉතින් අපි අපේ ටෙන්ට් එකට ආවා. ඇතුළට ඇවිල්ලාම බලන්නකෝ. අපි අපේ ඇනිවර්සරි එකකොත් සෙලිබ්‍රේට් කරන්න හිතන් ඉන්නවා කිව්ව නිසා එයාලා බෙඩ් එකක් ඩෙකොරේට් කරලා තිබුණා. ඩිනර් එකට යද්දි මේ ටෝච් දෙකත් අරගෙන යන්න ඕනේ. මොකද මේ හූනේ කියලා බලනවද? එයා තමයි ඒගොල්ලන්ගේ ලෝගෝ එකේ ඉන්නේ. එයා මේ පැත්තට ආවේනික සතෙක්ලු. එයාලගේ ගොඩක් දේවල් රීයුසබල්. එකෝ ෆ්‍රෙන්ඩ්ලි විදියටයි හදලා තියෙන්නේ. වොෂ්රූම් එක ටිකක් ඕපන් ඒරියා එකක්. බාත්රූම් එකේදීත් බාල්දියෙන් නාන්න පුළුවන්. වොෂ්රූම් එක තියෙන්නේ ටෙන්ට් එකෙන් එළිය නිසා ටෙන්ට් එක ඇතුළේ ඉඩකඩ ටිකක් තියෙනවා. රූම් එක බලලා අපි ආයෙමත් ලොබි එක පැත්තට ආවේ ෆොටෝස් ටිකක් ගන්න. ඒ වෙලාවේ හවස් වෙලා නිසා පොඩි වැහි ගතියක් නම් තිබුණා. හන්දෑවේ පූල් එකත් යූස් කරලා අපි දෙන්න ටිකක් රිලැක්ස් එකේ හිටියා. අපි මේ ටෝච් එකත් අරගෙන යන්නේ ඩිනර් එකට. අපි ලංවේදී බල්බ්ස් වල එළිය ටිකක් වැඩි වෙනවා. රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා වාඩි වෙන්න ටේබල් එකක් හෙව්වට අපිට ස්පෙෂල් තැනක් රෙඩි කරා කියලා අපිව එළියට එක්කගෙන ගියා. මෙතන පහලින් දොළ පාරක් ගලාගෙන යනවා. එයාලා අපිට කැන්ඩල් ලයිට් ඩිනර් එකක් arrange කරලා. ඩිනර් එකටත් කලින්ම ඒගොල්ලෝ අපිට ඇනිවර්සරි කේක් එක ගෙනල්ලා දුන්නා. එයාලගේ සුබ පැතුම් මැද අපි අපේ කේක් එක කැපුවා. අපි ඩිනර් එක ගත්තේ ඊට පස්සේ. ඩිනර් එක තිබුණේ 4 course menu එකක් විදියට. කෑම ටික ලස්සනට වගේම රසටම තිබුණා. ඩිනර් එකෙන් පස්සේ අපි අහසේ තරු රටා ටිකකුත් බලලයි ටෙන්ට් එකට ගියේ. සුව නිින්දක් ලබලා උදේ අපි නැගිට එළිය වැටුණට පස්සේ අපි මේ බ්‍රෙක්ෆාස්ට් එකට යන්න හදන්නේ උදේ 8ට විතර. ඒ වෙද්දි අවුව හොඳටම පායලා. අපි දෙන්නම ඕඩර් කළේ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට්. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි ටිකක් ඊයේ ඩිනර් ගත්ත තැනට ගිහිල්ලා බැලුවා. මේ යාළගේ එන්ට්‍රන්ස් එක. ලොබි ඒරියා එකේම තමයි ඒගොල්ලන්ගේ බාර් එකක් තියෙන්නේ. අපි මේ යන්නේ ඒගොල්ලන්ගේ ෆාම් එක බලන්න. හොටෙල් එකට අවශ්‍ය ගොඩක් දේවල් ඒගොල්ලන්ගේ ෆාම් එකෙන්ම ඒගොල්ලෝ සපයා ගන්නවා කියලායි කිව්වේ.
තේමා කලෙක්ෂන් එකේ රට වටේම තියෙන හොටෙල්ස් වලට අඹ යවන්නේ මෙයාලලු. අපි පැලට යන්නයි හදන්නේ. නැග්ග වගේ මිටින් බහින්නත් එපැයි. ෆාම් එකේ වටයක් ගිහිල්ලා එද්දි ඉතින් අපිට හොඳටම මහන්සියි. මහන්සිය යන්නත් එක්ක අපි දෙන්න තැඹිලි ගෙඩියක් ඉල්ලගත්තා. තැඹිලි බීලා තැඹිලි කාලා ටෙන්ට් එකට යන ගමන් අපි ස්පා එක පැත්තෙත් පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා. අපේ චෙක් අවුට් ටයිම් එකත් ලඟ වෙන නිසා වොෂ් එකක් එහෙම දාලා බඩු ටික ලෑස්ති කරගෙන අපි මේ චෙක් අවුට් වෙන්නයි හදන්නේ. යන්න කලින් කමෙන්ට්ස් දෙන්නත් ඕනේනේ. අපි චෙක් අවුට් වෙද්දිත් අපිට ආචාර කරන්න ආදිවාසීන් දෙන්නෙක් ඇවිල්ලා හිටියා. අපි කාර් පාක් එකට ගියේ සෆාරි ජීප් එකෙන්. වයිල්ඩ් ග්ලැම්පින් ගල්ඔය හොටෙල් එකත් අපේ ජීවිතේට ලස්සන මතකයන් ටිකක් එකතු කරලා දුන්නා. ආයෙමත් වීඩියෝ එකක් අරන් එනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.